දැක්ක සතාව විශාලයි. උල්දත් තියෙනවා. ඔව් උල්දත්. ඔයා බය නම් එක්කන් එන්නම් වෙන කෙනෙක්. ඉන්න ඩිංගත්. මගේ වැඩ දන්නේ නෑ ඌ මං පෙන්නන්නම් මං කවුද කියලා. ආව්. මොකටද බයිපර යන්නේ ඔයා? මම මේගොල්ලෝ ඔක්කොම පුරවනවා අතුරෙන්. කිව්වහම කරාමේ අරිනවා. හරි දැන් අරිනවා. ඔක්කොම පුතෝ අරින්න කරාමේ. අරිනවා බයිපේ මේක අපේ කරාමේ. Hoy, ay may monkey pwede na kali. දෙනවා යෝ එක මෙහාට. Onya. ඔක්කොම එකට මතුරුලාද කොහෙද මට බය ආපහු එදෙන්නේ. පාළු අල්ලනවා වගේ නවීන ක්‍රමයක් මේක. මේ අලුත් අදහසක් වගේ ඔයාගේ. හොඳ නිර්මාණශීලී පුතාද කියලා දුන්නේ. මගේම අදහසක් මේක. උදව් වෙන කටවාගෙන ඔයා මම පෙන්නන්නම් කොහොමද අල්ලන්නේ කියලා මීයා. හරි දක්ෂයෙක්. මේ කතුරට වඩා මට විශ්වාසයි මේක. කොක්කා මුණගෙන හැමතැනම දුවන ඇති මීයා. තෙල්ලන් ඉවරයි යාගේ. හිටපන් මල්ලි. Denlam me para. Me para, දෙයියන් සිහි කර ගන්නවා. Bukan me. ඇඩින් මිය හැපුණාද කාර් එකට? ඔයාට මොකද වුනේ? Miyak නෙවෙයි. යකෙක්. මේකෙන්. ඇඩින්! මේ අල්ලන සිමෙන්ති ජාතියක් මේක. වෙළඳ පොලේ හරිම ජනප්‍රියයි. දැන් හරි. උඹ මේ වතාවට ගලවුණා කියලා හිතාගන්නේ මීයා. මැගි පේනවද අපිට කරලා තියෙන අපරාධේ බලන්න. මං කිව්වා කලින්ම මීයෝ අල්ලන කොම්පැනි එකට මේක බාර දෙමු කියලා. මෙයාට නිර්මාණශීලී අදහසක් ආවා. මට එපා ඔයාගේ නිර්මාණශීලී අදහස්. ඔයත් එපා මට. කීප බලන්න. මේකයි ඔයාගේ හෙල්ලොක වෙඩි ගෙනාවොත් කඩෙන් ඒවා දාලා මියා බය කරලා එලවන්න පුළුවන් අපිට. මටත් අදහසක් ආවා. මේගොල්ලන්ට වෙඩි දානවා. හැංගුණ මිය පැනලා යනවා බය එතකොට. නිර්මාණ කොල්ලයක්. මියගේ අවසානයේ අනුන්ට තිබ්බවෙන්නේ මට පත්තු වෙලා. ඊට පස්සේ මම වෙඩි තියන්නේ නෑ කාටවත්. ඕයි අපෝ හරිමදර. මැගි මියා පරලෝ ගියා. මේ හැබැයි